අයිබෝන් යාළුවනේ ඔගොල්ලෝ මේ අදත් එක් වෙලා ඉන්නේ ටයෝවිත් රෙවිට් වැඩසටහනත් එක්ක. ඉතින් අද අපි ගිය සතියේ කතා කළා කොහොමද මේ රෙවිට් වල පැරාමීටර් වල මූලික පැරාමීටර් එකක් වන එතන පැරාමීටර් වර්ගයක් වන ටයිප් පැරාමීටර් එක වැඩ කරන්නේ කියලා. අද අපි කතා කරමු කොහොමද ඉන්ස්ටන්ට් පැරාමීටර් එකක් රෙවිට් එක ඇතුලේ වැඩ කරන්නේ කියලා. අපි ඇත්තටම මේ කතා කරපු ඉන්ස්ටන්ට් and ටයිප් පැරාමීටර් දෙක කලින් කතා කරපු ටයිප් පැරාමීටර් එකත් අද කතා කරන්නේ ඉන්ස්ටන්ට් පැරාමීටර් එකක් තමයි Reddit එකේ බොහෝ දේවල් අපිට නියාමනය කරන්න උදව් වෙන්නේ. එහෙනම් මේ ෆිලොසොෆිය හොඳට ඇඟට දාගන්න ඕනේ. එහෙනම් මම තීරණය කරා මෙන්න ඔයාලට මේ අපි ගිය සතියේ වාට මතකද අපි ඩවුන්ලෝඩ් කරපු මේ ඉමේජ් එක මේ ඉමේජ් එක කොහොම හරි අපි නිර්මාණය කරමු මේ පැරාමීටර් යූස් කරගෙන මේ Revit එකේ. ඒක තමයි අපේ ටාස්ක් එක. බලමු අපිට කරන්න පුළුවන් වේද කියලා. පේවෙන පියවරය. හරි. ඒ මේ කරනකොට ඔයගලන්ට Revit වල තියෙන තව ගොඩාක් tools වර්ග ඊළඟට twin motion කියන software එක ඒ වගේ ගොඩක් දේවල් ඔයගලන්ට මෙතනදී හම්බෙවි. එහෙනම් අපි යමු අපේ වැඩේට. හරි. දැන් මම යන්නේ කොහොමද ඉන්ස්ටන්ට් පැරාමීටරයක් වැඩ කරන්නේ කියලා. ඔයාලා ගිහත් යාන්තම් මතකින් කිව්වොත් එimhe ටයිප් පැරාමීටර එක මෙහෙම අපි ටයිප් එක අල්ලලා අපිට මෙන්න මෙතන edit types වලට ගිහිල්ලා තමයි අපේ අවශ්‍ය දේවල් ටික කරගන්න උනේ ඩුප්ලිකේට් කරලා අපිට ඒක ටිකක් තරමක අපහසුතාවයක් තියෙනවා අපිට ඉන්ඩිවිජුවල් කියන්නේ මෙතන නම් කීපයක් තියෙන හින්දා කීපෙම එකපාර මාරු කිරීමේ හැකියාවක් තියෙනවා ඒ වගේ දෙයක් කරද්දී. මොකද මේක එක ටයිප් එකක් විදිහට යන හින්දා අපි ඉන්ඩිවිජුවල් ඒ කියන්නේ තනි තනිවම වෙනස් කරන්න පුළුවන් වෙලාවක ඕනේ වගේ තැනකදී එහෙම කරන්න ගියොත් අපිට පොඩි ගැටලුවක් තියෙනවා සැරින් සැරේට ගිහිල්ලා ඩුප්ලිකේට් එක එක ටයිප්ස් හදන එක. අන්නේ ඒක මගහර ගන්න තියෙන ක්‍රමවේදය තමයි ඉන්ස්ටන්ට් පැරාමීටර්ස්. අපි දැන් යමු ඉන්ස්ටන්ට් පැරාමීටර් ගැන පොඩි අවබෝධයක්. මේකට අපි ආයි අලුතෙන් ගිය සතියේම කරපු එක නැවත රිපීට් කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට මම කරන්නේ මෙතන අපේ ෆැමිලි එක ඩබල් ක්ලික් කරනවා. නැත්නම් ඔයාලට පුළුවන් මෙතන edit family කියලා යන්න. මම කරන්නේ මේ අවස්ථාවේ ඩබල් ක්ලික් කරන එක. ඊට පස්සේ මෙතන තියෙනවා create panel එකේ family types කියලා. අන්න එකට ගිහිල්ලා යාළුවනේ මම මෙන්න මේ තියෙන ඒවා සිලෙක්ට් කරලා මේක edit ගිහිල්ලා edit parameter ගිහිල්ලා මම මෙතන instant දෙනවා මෙන්න මේ විදිහට. මේ විදිහට දුන්නා. එතකොට බලන්න මේක by default කියලා තමයි වෙනස් වෙන්නේ. හරි. මෙයාවක් තියෙනවා, මෙයාවක් තියෙනවා, මෙයාවක් තියෙනවා instant type. ආයෙත් මම මෙයාටත් ඒ විදිහටම දෙනවා යාළුවනේ. අන්න විදිහට. බලන්න හරි ලේසියෙන් අපිට මේ ටයිප් පැරාමීටර් එක හදාගත්තාම ඒක ඉන්ස්ටන්ට් පැරාමීටරයක් විදිහට වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ වෙනස් කරගන්න. හරි. ඊට පස්සේ පැරාබොක්ස් on off එකත් ඔයාලට දාගන්න පුළුවන් හිතුව. ඔන්න ඔය විදිහට. හරි. අපි ගිය සතියේ දාගත්ත ඔක්කොම පැරාමීටර්ස් ටික තිබෙ ටයිප් පැරාමීටර් විදිහට අපි ඒක ඉන්ස්ටන්ට් පැරාමීටර්ස් වලට චේන්ජ් කරගත්තා. ඒ වෙනකොට දැනට අපිට තියෙන වෙනස තමයි මෙතන ඩිෆෝල්ට් කියලා වැටිච්ච එක පමණයි. අපි බලමු කොහොමද ඒක මොඩල් එකට ගන්නේ. මම මේක ඩිරෙක්ට් මොඩල් එකට ලෝඩ් කරන්නේ නැහැ. මොකද ටයිප් පැරාමීටර් කියලා අපිට වෙනම ෆැමිලි එකක් තියෙන්නේ. මම මේක තවත් ෆැමිලි එකක් විදිහට සේව් as එකක් දාගන්නවා. ඉතින් ඒක කරන්නේ මෙතනින් ගිහලා save as. මම අපි Excel වල කරනවා වගේම තමයි ඉතින් parameter box. ඔයාලට පුළුවන් ඉතින් මෙතන int කියලා ගහගන්න. නැත්නම් instant කියලාම කොහෙම ගහගන්න. හැමතිස්සෙම පුරුද්දක් වශයෙන් capital ගහන්න. මොකද එතකොට ඔයාට ඔයාගේ එලිමන්ට් ටික Revit වල by default එන එලිමන්ට් වලින් වෙන් කරලා අඳුරගන්න පුළුවන්. හරි. දැන් මම මේව අප්ලෝඩ් කරනවා. ඔන්න. මෙන්න මේක තමයි යාළුවනේ මැජික් එක. දැන් ඔන්න මෙතන එකක් තියෙනවා. දැක්කද? අපිට ඔන්න ඔය විදිහට ඉන්ස්ටන්ට් නැම්මම ඔය විදිහට හතරක් තියෙනවා. මේ හතරට අමතරව මේ
මෙහෙම ඇල්ලුවම ඔයාලට බලා ගන්න පුළුවන් මේ ටයිප් පැරාමීටර් එකේ ඒවට ග්‍රිප්ස් එන්නේ නැහැ. මේකෙදිම ග්‍රිප්ස් එනවා. මේකෙන් අපිට ඇදලා අපිට ඕන ගන්නට හදා ගන්න පුළුවන්. බලන්න ඒක අදිනකොට මෙන්න මෙතන වෙනස් වෙනවා. දැක්කද? කලින් ටයිප් පැරාමීටර් වල තිබ්බ දේ, ඒ කියන්නේ ටයිප් පැරාමීටර් වල තිබ්බ පැරාමීටර් එඩිට් කරන්න මෙහෙම යන්න උනාට දැන් අපිට කෙලින්ම මෙතන ප්‍රොපර්ටි බ්‍රවුසරේම මේක වෙනස් කිරීමේ හැකියාව ඇවිල්ලා තියෙනවා. බලන්න කොච්චර ලේසිද කියලා. හැබැයි ලේසි වගේම තමයි ඔයාට චුට්ටක් කරේ හැමයා වුණොත් එහෙම මේකේ පැරාමීටර්ස් වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයා එලිමන්ට් එක හදලා ඉවරනහම මම රෙකමන්ඩ් කරනවා ඔයාලට මේක පින් කරන්න කියලා. මේකෙන් පින් එන් පින් පින් කරාම මෙයාව ලොක් වෙනවා. ආයි මෙයාට ඊට පස්සේ මොකුත් වෙනසක් කරන්න බෑ. ආයි කරනවා නම් පින් එක ඇරලා තමයි ඔය වෙනස්කම කරන්න තියෙන්නේ. හරි. අපි අ, මේ වගේම එකක් නේ හදා ගන්න ඕනේ. හරි. මම ඉතින් පහසුවට මෙයාගේ අපි කී සතිය දුන්නේ ඉඩ ප්‍රමාණයම මෙයාට දෙමු. කීයක් දුන්නේ මට මතක නැහැ යාළුවනේ. මතක් කර. ඔයාලා මතක් කරන්න බෑ මේ ෆ්‍රී රෙකෝඩ් යන්නේ. හරි. අ, මේක අපි ගත්තොත් එහෙම height එක 450යි. ලෙන්ත් එකයි width එකයි 600ක් තමයි මම share එකට දැම්මේ. හරි. ඔන්න ඔය විදිහට. මෙයාගේ කැටගරියට අනුව මම මෙයාව සේව් කරනවා. කොන්ක්‍රීට් විදිහට මම මේ ටික අයින් කරලා මේකෙන්ම කොපි කීපයක් ගන්නවා. හ්ම්. ඊට පස්සේ මෙයාව 750ක් උස කරනවා. හරි. ඊට පස්සේ එයාගේ පොඩි කොපියක් අරගෙන මෙයාගේ මේ ටිකම 1200ක් කරනවා. මේ විදිහට. යවන්න බෑ. ඉතින් කොච්චර ලේසිද කියලා මේ වැඩේ අපිට කරගන්න. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මෙතනින් ගිහිල්ලා යාගේ එලිවේෂන් එක 750ක් දෙනවා. කොහොම සරලයි. ඊට පස්සේ මෙයාට මෙහෙම මිරර් ටූල් එක යූස් කළා මෙයාව මිරර් කරලා මට පුළුවන් මෙතෙන්ටත් ඔය විදිහට ගෙනල්ලා මෙයාව මේ විදිහට සාමාන්‍ය ඩිස්ටන්ස් එකකින් තියාගෙන මෙයාවත් මිරර් කරගන්න. බලන්න ටූල් එකේ කලින්ට වඩා ලේසි වගේනේ. හරි. අපි දැන් මේ එන්න මේ විදිහට මේක පොඩ්ඩක් පිළිවෙලට හදාගමුකෝ. හරි. ඊට පස්සේ යාළුවනේ මේක ඇත්තටම කිව්වොත් එහෙම මට මෙන්න මේ බෝලේ හදා ගන්නත් ඕනේ. හ්ම්. ඒ හින්දා මම ඒකට යනවා. අපි කීපයක් තියෙන සාමාන්‍ය ඩිස්ටන්ස් වලින් තියාගෙන යමුකෝ මුලින්ම. හ්ම්, 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 හ්ම්. හ්ම්. හරි. මෙන්න මේ විදිහට තුනක් තියාගමු. අපි ඊළඟ වැඩසටහනේදී අ, මේ පාර ක්‍රියේට් කරන එක ඊළඟට මේ ලෑන්ඩ්ස්කේප් එක පොඩ්ඩක් ක්‍රියේට් කරන්න කොහොමද කියලා කතා කරමු. අදට මේ බෝලේ ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ම්ම් මේ බෝලේ කොහොමද හදන්නේ කියලා. ඒක ඔයාලා මගේ ඊළඟ වීඩියෝ එකකින් බලන්න අද දවස් ඇතුළත මේක දානවා. Okay, thank you.